පාකිස්තානයේ ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෝ නිරුපද්‍රිතව යලි දිවෙනට පැමිණෙති. අතිශයින්ම බිහිසුණු හා ත්‍රාසජනක සිදුවීම් මාලාවකට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට ළඟා වෙද්දී ඔවුන් දැක ගැනීම සඳහා මැති ඇමතිවරුන් ප්‍රමුඛ ඔවුන්ගේ ඥාතීහුද ක්‍රිකට් ලෝලීහුද මහත් කුතුහලයෙන් ගුවන්තොටුපළ අසල රොත් වී සිටියහ. ඔවුන් ගුවන් යානයෙන් ගොඩ බසින අවස්ථාව අතිශයින්ම සංවේදී ජනක විය. සියලු දෙනාගේම අපේක්ෂාව වූයේ සියලු ක්‍රීඩකයන් ඉතාමත් සුවෙන් සිටිනු දැකීමයි. ඒ ආකාරයෙන්ම ක්‍රීඩකයෝද සමස්ත ක්‍රීඩා ලෝලීන්ම සතුටට පත් කරමින් නිරුපද්‍රිතව ගුවන් යානයෙන් මව්බිමට ගොඩ බැස්සහ. ගාමිණී ලොකුගේ බන්දුල ගුණවර්ධන, ඩිලාන් පෙරේරා, සරත් කුමාර ගුණරත්න, හුසේන් බයිලා යන මැති ඇමතිවරුද ක්‍රීඩකයන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා ගුවන්තොටුපළට පැමිණ සිටියහ. ප්‍රහාරයට ලක් වූ සියලු ක්‍රීඩකයන් ඉතා ආරක්ෂාකාරීව යලි ශ්‍රී ලංකාවට එවීමට පාකිස්තාන් රජය සියලු පියවරගෙන තිබුණි. විශේෂයෙන් ගඩාෆි ක්‍රීඩාංගණයේ සිට ක්‍රීඩකයන් ප්‍රවාහනය කිරීමට පාකිස්තානයේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යාන යොදාගෙන තිබුණි. අබුඩාබි ගුවන්තොටුපළේ සිට ඔහු ශ්‍රී ලංකාවෙන් යැවුණු විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියහ. මේ ත්‍රාසජනක සිදුවීම් විස්තර කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන. පුරුදු විදිහට තුන්වෙනි දවසේ තරඟ ආරම්භ කරන්න උදේ යමින් හිටියේ ක්‍රීඩාංගණයට. මම දැන් ක්‍රීඩාංගණයට මීටර් 500ක් වගේ දුරක් තියලා තමයි අපිට මේ සිද්ධියට මුහුණ දෙන්න උනේ. ලොකු වටරවුමක් තියෙනවා. ඒ වටරවුම අසල වුන් වාහන දෙකකින් ඇවිල්ලා අපි යන මාර්ගය අවහිර කරලා අපිට ඉදිරියෙන් හිටපු ආරක්ෂක නිලධාරීන්ගේ වාහන වලට මුලින් ඔව් පහර දුන්නේ. පහර දීලා මම දන්නේ නිමේෂයකින් විතර බස් රථයට පහර දෙන්න පටන් ගත්තා. දිල්ෂාන් තමයි ගොඩක් ඉස්සරහා හිටියේ. දිල්ෂාන් කිව්වා උන් වාහන දෙකෙන් මුලින්ම ඉස්සරහා නවත්තලා අර ආරක්ෂක නිලධාරීන්ගේ මේකට පහර දුන්නාන් පස්සේ බස් රථයට වෙඩි තියන්න පටන් ගත්තා කියලා. අපේ වාසනාවකට රියදුරාට වෙඩි වැදුන්නේ නැහැ. මොකද අනිත් වාහනවල ගොඩක් රියදුරුන් ජීවිතක්ෂයටපත් වුණා. අපේ රියදුරාට වෙඩි වැදුන්නේ නැහැ. ඊට පස්සේ වුන් මෝටාර් ප්‍රහාරයක් එල්ල කරා බස් රථයට. අපේ වාසනාවකට මේ මෝටාර් ප්‍රහාරය බස් රථයට වැදුන්නේ නැහැ. ඊට පස්ව වුන් එක දිගට මුළු බස් රථයටම වෙඩි තියන්න පටන් ගත්තා. අපි ඒ වෙලාවේ ඔක්කොමලා හිටියේ ආසන යට. බස් රථයේ රියදුරා මම හිතන්නේ විනාඩියක් වගේ කාලයක් එක තැනක අපි රැඳවිලා හිටියා. ඊට පස්සේ බස් රථය අර වාහන අස්සෙන් ඉදිරියට ගමන් කරන්න පටන් ගත්තා. ඉතින් ඒ වටරවුමේ උන් මුළු වටේම මම හිතන විදිහට උන් අපිට ඊට පස්සේ කිව්වේ 10 දෙනෙක් 12 දෙනෙක් විතර අපිට වෙඩි තිබ්බා කියන එක. ඉතින් ඒ වටරවුමේ අපි වටේ යනකම්ම අපිට වෙඩි ප්‍රහාර වලට ලක් වුණා. මම දැන් විනාඩි 2ක් 3ක් 4ක වගේ කාලයක්. ඉතින් බස් රථයේ රියදුරා ඉදිරියට ගමන් කරපු හින්දා මම හිතන්නේ අපිට අපි මේ විදිහට බේරුණේ. අපි එක තැනක රැඳිලා හිටියා නම් මම හිතන්නේ එක්කෙනෙකුටවත් එළියට එන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඕක තමයි අපි කියන්නේ ලූනින් කියනවා නම් ඕක තමයි සිද්ධිය. පළවෙනි මෝටාර් ප්‍රහාරය අපේ බස් රථයට වැදුනා නම් මම හිතන්නේ ඒ අවස්ථාවේදී අපිට මම හිතන්නේ වෙන අවස්ථාවක් තිබෙන්නේ එළියට එන්න. ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනේ මේ වගේ සිද්ධියකින් මේ විදිහට අපි බේරිච්ච.
මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූ තිලාන් සමරවීර අජන්ත මෙන්ඩිස් කුමාර් සංගක්කාර ඇතුළු සෙසු ක්‍රීඩකයෝ ගුවන්තොටුපොලේ සිටම ගිලන් රථ මගින් කොළඹ නවලෝක රෝහලට රැගෙන ඒමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබුණි. නවලෝක රෝහලද ඔවුන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීමට සියලු අංශ සූදානම් කර තිබුණි. වෛද්‍යවරුද ඒ සඳහා සීරුවෙන් සිටියහ. මේ වන විටත් ඔවුන් සියලු දෙනාගේ තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වෛද්‍යවරු පවසති. තිලාන් සමරවීරද රෝහලට රැගෙන එන අතරතුර අප නියෝජිතයන්ට කියා සිටියේ තමාට බරපතල තුවාලයක් සිදු නොවූ බවයි.